මානසික රෝග කියන්නේ ඔය හිතෙන් විඳවන්නේ වට. හිතෙන් විඳව ඉන්නවා. ඔය දරුවෝ මොනවද කිව්ව ගමන් හිතෙන් විඳවනවා. hina වෙලා තමාව වැළඳගත්ත ගමන් සතුටු වෙනවා. පොඩි දෙයෙන් hina වෙනවා, පොඩි දෙයෙන් අඬනවා. ඕක නේද අපිට තියෙන්නේ. ලැබෙනකොට සතුටු වෙනවා, නොලැබෙනකොට දුක් වෙනවා. ඕක නේද අපිට තියෙන්නේ. කෝ අපිට කියලා ශක්තිමත් හිතක්, කෝ දරා ගන්න හිතක්, කෝ ස්වාධීන බවක්, කෝ අනන්‍යතාවයක් හිතට. කිසිම අනන්‍යතාවයක් නැහැ හිතට. එහෙනම් අපි හිතෙන් නිරෝගී අයද, හිතෙන් රෝගී අයද? හිතෙන් රෝගී අය. ඒ මානසික වශයෙන් හැතුච්ච රෝගේ විලාපේ තමයි විටින් විට අපිට මේ මතුවෙන්නේ. ඉස්සර එක බවලතේ උඩුමහන් තලයේ ඉන්නවා. ඒ බවලතා ගැන වීණා වාදකයෙකුට කැමැත්තක් ඇති වුණා. ඒ වීණා වාදකයා මිහිරට වීණා වාදනය කළා. වාදනය කරලා උඩ තට්ටුවට ඇවිල්ලා ජනෙල් ළඟ බලාගෙන හිටපු බවලතාට කංකලු වෙන නන්ද ඇසුමේ ලොබිනේ. ලෝභයෙන් කංකලු වෙන නාදය අහලා මෙයාට ඒ වීණාකාරයා ළඟට යන්න හදිසියට අර උඩුමහන් තලේ අර උඩ මේ තියෙන ඉස්සරහට මේ ආලින්දේ ඒ කොරිඩෝර් ඒකෙමුත් උඩින් පැන්න කියන තට්ටු ගන්නකින් හදිසිය හරි සිහියද උමතු වෙලාද? උමතු වෙලා. අම්මා අප්පා කණ්ඩ නැහැ, බොන්න නැහැ. ගෙවල් වල ණයතුරුස් පිරීලා මෙහි සින්දුවක් දාගෙන පණුවා වගේ නටනවා. හොඳ සිහියද උමතු වෙලා. එහෙනම් මේ සමාජයේ මේ යන් උමතුවන්නේ නැද්ද? වටපිට කිසි දෙයක් පේන්නේ නැතුව තමන් යන් ඊලංකික ඉන්නකොට සමහර අය රට යනවා කියලා මේ හම්බෙන රස්සාවල් අත්හරිනවා අර රට යන අදහසින්. ඒක ගැන හිතාම ඉන්නවා. ඒ රට උමතුව, ස්ත්‍රී පුරුෂයන් තියෙන කාම උමතුව. සමහර අයට සල්ලි කිව්වොත් එයාට දෙයියන්ගේ මල්ලි නෙවෙයි, සල්ලි කියන්නේ දෙයියන්ගේ දෙයියෝ. එතකොට උමතුව. දැන් ඒ වගේ උමතුවකින් තමයි මට්ට කුණ්ඩලි පෙරුණේ. හරි හම්බ කරපු ධනෙ බිරිඳට දෙන්නෙත් නැතුව, දරුවන්ට දෙන්නෙත් නැතුව ලෝභකමින් පෙළෙනවා කියලා කියන්නේ උමතුවක්. මහ බෝධිසත්වයන්ටත් වෙලා තියෙනවා. වනේ තපස් රැකපු මහ බෝධිසත්වයෝ ස්ත්‍රියාවකට ලොල් වෙලා අතට කඩුවක් දීලා හරක්ගේ බෙල්ල කපාගෙන ගිය විස්තරයක් ජාතක කතාවක තියෙනවා. උමතු වෙලා. විසන්දර රජුරෝ දන් දීලා අවසානයේ මහා කලේ තනියෙන් දුවපු අවස්ථාවක් බණ පොතේ තියෙනවා. අපි කවුද? රෑ නිදා ගන්න නැතුන් එළි වෙනකල් මේ ළමා ලපටි ෆෝන් එක ඔබ ඉන්නවා. මැසේජ් ගන්නවා, chat කරනවා. ඒකට තමන් නිදා ගන්න තියෙන වෙලාවත් මේ ෆෝන් එකක් ඔබ රෑ එළි වෙනකල් ඉන්නේ හොඳ සිහියෙන්ද අවසිහියෙන්ද? උමතු වෙලාද නැද්ද? උමතුයි. දසමසක් බඩේ තියාගෙන හදලා වැඩලා කිරිපොල්ල පෝෂණය කළා, ඉස්කෝලේ යවලා අඬු ලොකු කළා. මුන් තිරිහන් ජීවිතේට ආවට පස්සේ මේ කෙල්ලන්න කුයි හරි කොල්ලෙක් ලොකුයි අම්මා අප්පට වඩා. ඒකගේ සිය හොඳට තියෙනවද? උමතු වෙලාද? උමතු වෙලා. ප්‍රේමයෙන් උමතු වුණා. ඉතින් ඔහොම බලනකොට මම මේක කියන්න හේතුව තමයි සමහර තරුණ ළමයි මානසික පැත්තෙන් පීඩනින් ඉන්නවා. ඉතින් ඒ අයට ලොකුවට දහම් අනුග්‍රහයක් නැති නිසා එයාලට ශනික විසඳුමක් ඕනේ නම් ඒ මානසික අවුලෙන් ඉන්න අයට ඉස්සල්ලාම නිකන් වැටිලා ඉන්න වලින් ගොඩ ගන්න. මොකද එයාලට ධර්මයෙන් ලොකු අනුග්‍රහයකුත් ලැබිලා නැහැ. ඒ අයට සමහර වෙලාවට බෙහෙත් බොන පැත්තට යන්න වෙනවා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමයි, බුදුරජාණන් වහන්සේ නිසා තමයි රාගයෙන් උමතු වුණාය ඒ උමතු බව නැති කරගත්තේ. ද්වේෂයෙන් උමතු වුණාය ඒ උමතු බව නැති කරගත්තේ. මෝහයෙන් උමතු වුණාය
ඒ උමතු බව නැති කරගත්තේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා. මිනිස්සෙක් හොඳයිද නරකයිද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ලොකුයිද පොඩුයිද කියලාවත් හිතන්නේ නැතුව කඩුවක් අරගෙන ඇඟිල්ලක්ම හොයන මිනිමරුවෙක් හිටියා. ඔහුගේ නම අඟුලිමාල. එතකොට අඟුලිමාලට තිබුණේ එතන සනීප වෙලාද උමතු වෙලාද? උමතු වෙලා. ඇඟිල්ලක් හොයන උමතු බව. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔහුව සනීප කළා. සනීප කළා. ඊට පස්සේ පටාචාර සිහිසන් නැති වී ඇඳිවත නැති වී තමන්ගේ ඇඟේ වස්ත්‍රයක් තියනවද කියලාවත් සී කල්පනාවක් නැතුව උමතුවෙන් දුවපු පටාචාරා පින්වත් නැගණිය සිහි අරගන්න කියලා බුදුමුවින් දේශනා කරනකොට කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ මුවෙන් ඒ වචනේ පිට වෙනකොටම උමතු බව නැති වුණා. මගේ බුදුරජාණන් වහන්සේට මිනිසුන්ගේ උමතු බව නැති කරන වචන තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ යෝ අද තම්පවරෝ මනුජේසු කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨතම කෙනා. වෙන මිනිස්සු කතා කරනකොට පිස්සු හැදෙනවා. ළමයි කතා කරන දේවල් අහලා අම්මලාට පිස්සු හැදෙනවා. ගෑනු මිනිහලා කියන ඒවා අහනකොට උන් බැඳපෙවුන්ට පිස්සු හැදෙනවා. එහෙමනේ තියෙන්නේ. වචනේ මිනිසුන්ගේ පවුල් කැඩෙනවා. හදවතට ගිනිපත්තු වෙනවා මිනිසුන්ගේ වචන වලින්. මගේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන් ගිනි නෙවෙනවා. උමතු බව නැති වෙනවා. පටාචාරාගේ උමතු බව නැති වුණා. ඒ වස්ත්‍රයෙන් ශරීරේ වහගෙන පපුව වහගත්තා. ඇන්ට බුදුරජාණන් වහන්සේ කවදාවත් උමතු වෙන්නේ නැති බෙහෙත ලබා දුන්නා. ධම්මෝ සදං සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් නැහැ. ඇය සනීප වුණා. ඇය මොනිවරියක් වුණා. මම මේ කියන්නේ මොකද්ද? මම මේ කියන්නේ අපේ උමතු බව තේරුම් ගන්න. අපි කවුරුත් අපි දිහා බැලුවොත් එහෙම අපේ ජීවිත දිහා අපි කවුරුත් පිස්සු වැඩ කරපු අය. පිස්සු වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩේ උස්සන්න වෙච්ච අවස්ථා අපිටම ප්‍රකටයි. දැනුත් නෑ නෙවෙයි. බනින්න ගියාම කියවගෙන යනවා. එච්චර කියවන්න ඕනේ නෑ. ඒ වුණාට කියවනවා. ඇයි මේ? උමතුයි. පුතේ මේ වැරද්ද මේකයි මේක හදාගන්න. එච්චරයිනේ. කියවනවා. මොකද්ද මේ? උමතුව. අපි කාගේ ජීවිත දිහා බලන්න. පොඩි දෙයකට පැය ගණන් කියවනවානේ. නවත්ත ගන්න බෑ. තරහක් ආපුව නවත්ත ගන්න බෑ. දැන් තරුණ සමාජයේ ළමා ලපටි මේ ආශාවෙන් රාගයෙන් කාමයෙන් ඇබ්බැහි වුණාට පස්සේ නවත්ත ගන්න බෑ. හිත ඒකට ලෝලයි. ඉතින් මේ තමන්ගේ උමතුව තේරුම් ගන්න. වචනයෙන් පවා උමතු බව නැති කරන බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මට එකම විසඳුම බුදුරජාණන් වහන්සේ කියන තැනට පැමිණීම. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවලට ධර්මයෙන් විසඳුම් හෙවීම. ඒ නිසා දැනට බීගෙන යන බෙහෙතක් දැන් බොන්න. බෙහෙත් බොන අයට කියන්නේ. මේකට සදාතනික විසඳුම තියෙන්නේ ධර්මයෙන්. මේ බණපදයේ අයිති මානසික රෝගයකට බෙහෙත් බොන කෙනෙකුට පමණක්ම නෙවෙයි. අපි ඔක්කොම එක නෙවෙයි. අපි ඔක්කොම එක ගොඩේ ඉන්නේ. ප්‍රකට නොවුනට එක එක්කෙනා එක පිස්සු වැඩවල යෙදී ඉන්නේ. අපිට තියෙන එකම සැනසෙල්ල පිරිසරණ බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි. කර්ම විපාක විදිහට උමතු වෙනවා. සංසාරේ සුරාපානය කිරීම, හදිහෝනියම් කළ අනුන් පිස්සු ඇට්ටවීම, Tamanට පිස්සු හැදෙන්න බලපාන. ඉතින් ඒ කර්ම විපාක ගෙවෙන්නේත් බුදුන් සරණ යෑමෙන්, ධම්ම සරණ යෑමෙන්, සංඝ සරණ යෑමෙන්. අමනුෂ්‍යයන් Tamanට ආරූඪ වීම හේතු කරගෙන උමතු බව ඇති වෙනවා. ඉතින් ඒවටත් ඒ විසඳුම් ලබා ගන්න ගමන්
එකම විසඳුම බුදුන් සරණ යෑම, දහම් සරණ යෑම, සංඝ සරණ යෑම. ඉතින් සංසාර දෝෂවලට උමතු බව ඇත. සමහර අය ඉක්මනට අඬනවා. සමහර අය ඉක්මනට බය වෙනවා. සමහර අයට එක ඉක්මනට කඳුළු වැටෙනවා. සංසාරෙත් එක්ක මේව තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නම පොඩි කොළයක් වැටුණත් පටස් ගාලා බය වෙනවා. බුදුරජාණන් වහන්සේට කිය හිටිය ස්වාමීනි මේ පොඩි නම හරියට බය වෙනවනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ආත්ම භාව ගණනකට කලින් ওই පොඩි නම ඇතෙක් වෙලා හිටියා. මෙයා ඇතෙක් වෙලා ගහක් යට ඉන්නකොට එකපාරම අර ගහේ දිරපු විශාල අත්තක් විශාල හඬක් එක්ක ජරබර ගාගෙන කඩාගෙන වැටුණා. එදා මේ ඇතා බය වෙච්ච බයවිල්ල කොච්චරද කියනවනේ උපනූපං ආත්මේ පුංචි සද්දයටත් ඇඟ ගැස්සෙනවා කිව්වා. බලන්නකො සංසාරේ වයි නැහැටි. සංසාරේව. ඉතින් ඒ නිසා ගොඩාක් අයට මේ උමතු බව වැඩි වෙන්නේ සාධාරණ අසාධාරණේ හොයන්නේ යෑම. යුක්තිය අයුක්තිය හොයන්නේ යෑම. තමන් විශේෂ කෙනෙක් කියලා හිතීම. ඒ කියන්නේ තමන් අනුන්ගෙන් බැනුම් අහන්න බෑ. තමන්ට කරදරේ එන්න බෑ. එයා හිතාගෙන ඉන්නවා තමන් ස්පෙෂල් කියලා. එතකොට මේ අටලෝ දහම තමා කරා එනකොට හිත උමතු වෙනවා. දරා ගන්න බැරුව. තමන්ට වැඩි වෙන්න බෑ. ඊළඟට තමන් ඕන දේ තමන්ට කරන්න පුළුවන් වෙන්න ඕන. මෙයා හිතාගෙන ඉන්නවා. සත්‍යයට මුහුණ නොදීම උමතු බව වැඩි කරනවා. එනිසා යුක්තිය අයුක්තිය හොයන එක ඔය හිතෙන් අඩු වුණොත් ගොඩාක් පිස්සු අඩු වෙනවා. සාධාරණ අසාධාරණ හොයන බව අඩු වුණොත් ඔය හිතේ ගොඩක් ලෙඩ අඩු වෙනවා. ඒ දැන් ළමයිගෙන් අපි බැනුම් අහන්න හොඳ නැහැ. අම්මලා හිතන්නේ එහෙමයි. ළමයි දෙමව්පියන්ට බනින්න හොඳ නැහැ කියන එක පිම්පව් කතාවක්. ඊ ළමයා පිම්පව් විශ්වාස කළොත් ඒක නොකරන්නේ. තමන් හිතාගෙන ඉන්නවා අපි හදපු ළමයිකින් අපි අතප්පයක් උස්සනවට අපි කැමති නැහැ අපිට බනින්න කැමති නැහැ. ඒක තමන් හිතාගෙන ඉන්න එකක් මිසක්කා ඒක ළමයා පිළිගන්න එකක් නෙවෙයි. අවසානයේ උමතු වෙනවා දෙමව්පියෝ දරුවෝ නිසා. බිරිඳයි හිතාගෙන ඉන්නේ මහත්තයා මම මට ආදරය කරන්න ඕන වෙන කෙනෙකුට ආදරය කරන්න බෑ. එයයි ඒ නීතිය දාගෙන තියෙන්නේ. අවසානයේ ලෝක ධර්මයට ඒත් වෙනස් වෙනවා. ඒකට හිත උමතු වෙනවා. මේ විදිහට මරණය, ජාති, ජරා, මරණ, ව්‍යාධි මේ අපිට මොන දෙන්න තියෙනවත් එක්ක මිනිස්සුගේ හිත උමතු වෙනවා සත්‍යයට මොන දෙන්න බැරි වීම නිසා. ඒ නිසා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරුම් ගැනීම, දුක් දේ දුක් වශයෙන් තේරුම් ගැනීම, මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා සනාතන විදර්ශනාව තමන්ගේ හිතේ පුරුදු කරගත්තොත් ගොඩාක් මානසික රෝග සනීප වෙනවා. සියලු රහතන් වහන්සේලා මේ රෝග සනීප කරගත්තේ විදර්ශනාවෙන්. බුදුන් සරණට පැමිණිලා, දහම් සරණට පැමිණිලා, සංඝුන් සරණට පැමිණිලා. අපිට තියෙන එකම විසඳුම බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම.